أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم මේ අවස්ථාවේ සහභාගී වී සිටින ගරු මෞලවි පිටුමල්ලාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම ඉස්ලාම් බැතිමතුන්ගෙන් සහ සහෝදරවරුන්ගෙන් අවසරයි. ඇත්ත වශයෙන්ම අද දින මේ සූදානම් කරලා තියෙන තරුණ අධ්‍යාපන එකමුතුව විසින් සංවිධානය කරලා තියෙන මේ ප්‍රදේශයේ බේරුවල ප්‍රදේශයේ ඉන්න තරුණ පිරිස දැනුවත් කිරීමේ වැඩසටහනට බේරුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විදියට මාහට ඔබතුමන්ලා අමතලා වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මා ප්‍රථමයෙන්ම සංවිධායක මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ මෞලවීතුමා කිව්වා වගේ ඉතාමත්ම කාර්යබහුල රාජකාරී කොටසක් තියෙන ප්‍රදේශයක් තමයි මේ බේරුවල කියන්නේ. මම ආපු දවස් ඉඳලා මම හිතන්නේ මම පෙබරවාරි මාසේ 16 වෙනිදා තමයි මේ පොලිසියට වාර්තා කරේ. මම ආවේ කිලිනොච්චිය කොට්ටාසේ ඉඳලා කිලිනොච්චිය ප්‍රදේශයේ ඉඳද්දි මම ගෙදරට කිලෝමීටර් 625ක් කර තියෙනවා ගෙදරට කිලිනොච්චිය ඉඳලා මම තංගල්ල දකුණු පළාතේ තමයි පදිංචිලා ඉන්නේ. මට කිලෝමීටර් 625ක් විතර දුරක තමයි මම රාජකාරී කරේ. අවුරුදු 4මාරක් විතර කාලයක් මම මේ ප්‍රදේශයේ රාජකාරී කරා. නමුත් ඒ කාලේදී මම හැම මාසයකට සැරයක්ම නිවාඩු යනවා. දවස් 8ක් තියෙනවා නිවාඩු යන්න. ඒ වගේම මම ඉස්සර රාජකාරී කරේ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ ස්ථානාධිපති විදියට කටයුතු කරා. ඒ කාලේ තිබුණ උසාවි අධිකරණ කටයුතු වලට මාසයකට දෙපාරක් විතර යන්න තියෙනවා. ඒ යන්න එන්නත් මට දවස් 3ක් විතර හම්බ වෙනවා. නමුත් මෙහෙට ආවරම් පස්සේ මම එකපාරයි දවස් 4ක් නිවාඩු ගියේ. ඉතින් ඒ ඇවිල්ලත් මෙහෙ තිබුණ මට නිවාඩු නොදෙනවා නෙමෙයි. මෙහෙ තියෙන රාජකාරියත් එක්ක යන්න තියෙන අපහසුතාවයන් තමයි තියෙන්නේ. දැන් එකක් ඉවරනකොට එකක් එනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා ගෙදර ගියත් නිදහසේ ඉන්න බැරි වෙයි කියලා හිතාගෙන මේ කාර්යබහුල රාජකාරිය ටික ඉවරනාට පස්සේ යන්නම් කියලා හිතාගෙන ඉන්නවා. එකක් ඉවරනකොට එකක් එනවා. ඉතින් මේ අවසාන වශයෙන් මේ දවස්වල තිබ්බේ ඔයාලා කවුරුත් දන්නවා 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම. ඉතින් ගොඩක්ම කාර්යබහුල ප්‍රදේශයක් වුණා. මම හිතන්නේ ලංකාවේ ශ්‍රී ලංකා පොලිසියේ වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වුණේ බේරුවල පොලිසිය කියලා කිව්වොත් නිවැරදි. මොකද මේ මැතිවරණ කාර්යාලයට ලැබිච්ච පැමිණිලි සංඛ්‍යාව. මම හිතන්නේ මම කියන දේවල් මම සිංහල භාෂාවෙන් කොහොම සීළු දෙනාටම තේරුම් ගන්න පුළුවන් ඇති. මම හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න සීළු දෙනාම වගේ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුළුවන් අය ඉන්නේ. ඒ හින්දා මම හිතනවා තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් ඒ මැතිවරණ දෙපාර්තමේන්තුවට කොමිෂන් සභාවට ලැබිච්ච පැමිණිලි විතරක් පැමිණිලි 60 ගාණක් තිබුණා. ඊට අමතරව 119 කියන්නේ 119 හදිසි අමුතුම් මධ්‍යස්ථානට 118 අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි. ඒ වගේම මගේ පුද්ගලික දුරකථනයේ රාජකාරී දුරකථනයේ ලැබෙන පැමිණිලි එක ගත්තොත් ඒ දවස් ටිකේම දවස් කීපේ නිදා ගන්නවත් වෙලාවක් නැති තරම් කෑම කන්නවත් වෙලාවක් නැති තරම් තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඉතින් ඒ කාර්යබහුලතාවය වෙන්න හේතුව තමයි මම හිතන්නේ අපේ තියෙන විනය, ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ තියෙන විනය එක ගත්තොත් ඒක තමයි මූලිකම හේතුව වෙලා. ඉතින් අපි ඒවා දැනුවත් කරන්න තමයි මෙතුමලා මේ වගේ වැඩසටහන් පවත්වන්නේ. ඉතින් මේ දේවල් වෙන්නකොට මේ වගේ පැමිණිලි එන්න හේතුව ඇයි කියන එක තමයි අපි හොයලා බලන්න. නේද? එකිනෙකාට අපි විරුද්ධව කටයුතු කරන්න ගිහිල්ලා එකිනෙකා අතර අපේ අදහස් ගැලපෙන්නේ නැති නිසා ඇතිවන ආරවුල් හින්දා තමයි එවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් පොලිසියට. ඉතින් මම හිතන්නේ මේ දැනුවත් කිරීම වැඩසටහන් වලදී හරි ඔබතුමාලා මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරොත් අපිට මේ දේවල් ගොඩක් අඩු කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන අපි සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක අපි දන්නවා නම් හරියාකාරව
අපි නීති රීති කොහොමද පිළිපදින්නේ, නීතියට ගරු කරන්නේ, ඒ වගේම අපි අදහන ආගමට ගරු කරන්නේ කොහොමද කියන එක අපි හරියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් අපිට පොලිසියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? පොලිසිය අවශ්‍ය වෙලා තියෙන්නේ ඔයාලගේ මහජන මුදල් වලින් තමයි අපිට වැටුප් ගෙවලා නේද? ඔයාලා කරන රැකියාවල්, ඔයාලා මහන්සියලා හම්බ කරන දේවල් වලින් රජයෙන් බදු මුදල් විදියට අය කරලා ඒ බදු මුදල් වලින් තමයි අපිට වැටුප් ගෙවන්නේ. නේද? ඒ වැටුප් ගෙවලා අපිව නඩත්තු කරන්න මේ ශ්‍රී ලංකා පොලිසිය වගේ ආයතන වලට නැත්නම් අධිකරණ වලට ඉන්න රාජකාරී කරන නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ ඔයාලගේ මහන්සියෙන් හම්බ කරන මුදල් වලින්. ඉතින් එතකොට ඇයි මෙච්චර ප්‍රමාණය? දැන් ඉන්න ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න ප්‍රමාණය දැන් අපිට මදි වෙලා තියෙනවා. තියෙන රාජකාරීත් එක්ක කරගන්න. අපේ ඉන්න නිලධාරීන් සාමාන්‍ය අනිත් ආයතනත් එක්ක ගත්තොත් අනිත් සියලුම රජයේ ආයතන සාමාන්‍ය රාජකාරී කරන්නේ පැය 8ක රාජකාරී මුරයක්. නමුත් ශ්‍රී ලංකා පොලිසිය අපිට වැඩ කරන්න වෙලා තියෙනවා පැය 12ක්, පැය 16ක්, 18ක්. ඒක ස්ථානාධිපතිවරයෙක් කියන්නේ පොලිසිය කෝවයිස කෙනෙක් කියන්නේ on time හැම වෙලාවෙම. නේද? කොයි වෙලාවෙද කොහොමද කියන එක නෑ. මේ ෆෝන් එක මම එකයි කියනවා. මගේ මේ රාජකාරී අංගමුතුරගතනේ මේක අරගෙන යන්නේ. කොයිලා රෑ නිදාගෙන එළිය වැටෙනකන් නිදාගත්ත කොයි වෙලාවක ෆෝන් එකට කෝල් එකක් ආවොත් අවදි වෙන්න ඕන, කතා කරන්න ඕන. ඒකට ඒ රාජකාරිය නිදාගෙන හිටියත් එහෙම තමයි පොලිසිය. නේද? ඉතින් අනිත් නිලධාරිය ගත්තොත් අනිත් 15 ශ්‍රේණිය වල නිලධාරියත් ඒ වගේ තමයි. පැය 12කට වැඩි ප්‍රමාණයක් රාජකාරී කරන්න වෙලා තියෙනවා. මම සාමාන්‍යයෙන් කාර්යාලයට එන්නේ උදේ 5ත් 6ට කලින් උදේ කාර්යාලයට එනවා. අනිවාර්යයෙන්. ඉතින් ඊට පස්සේ ඕෆ් වෙන වෙලාවක් කියන්න බෑ. ඒ තරම් අපිට රාජකාරී කරන්න රාජකාරී කාර්යබහුල වෙලා තියෙන්නේ මේ මහජනතාවත් එක්ක කටයුතු කරනකොට. ඒ සමහරලාට අය හිතාගෙන නැති ඉන්නේ විදියට අපි දැක්කහම සාමාන්‍යයෙන් අපි ලොකු සැප සම්පත් විඳිනවා ඇති කියලා. නේද? යන වාහනේ දිහා දැක්කම, කාමරය දැක්කම ඉතින් එහෙම හිතනවා ඇති මේ පොලිසිය මොනවද ඕනතරම් වැටුප් පඩි ගෙවන වාහන තියෙනවා නේද? ඉන්න කාමරේ හොඳට තියෙනවා මේමයි කියලා. නමුත් ඒක ඇතුලේ ඇවිල්ලා බලන්න ඕන සාමාන්‍යයෙන් ඇවිල්ලා කොහොමද කියලා. මට දවසකට සමහරලාට සමහර අය හම්බෙන්න ආවොත් කතා කරගන්නවත් තරම් වෙලාවක් නැහැ. සමහර අය ඇවිල්ලා කියනවා මගේ ඉස්සරහා ඔෆිස් එකේ දොර ළඟ ඇවිල්ලා පොලිමේ ඉන්නවා. ඉතින් හැමෝටම මම අහුම්කම් දෙන්න ඕන. හැමෝම එක්ක කතා කරන්න. ඉතින් එතකොට මේ තියෙන කාර්යබහුලත හැම එක්කෙනා හැමෝම එන්නේ ඉක්මනට ඇවිල්ලා වැඩේ කරගෙන යන්න. කිසි කෙනෙක් ප්‍රත්‍යවාදී වෙන්න, පරක්කු වෙන්න, ප්‍රමාද වෙන්න කවුරුත් කැමති නැහැ. නේද? ඉතින් එතකොට මේ රාජකාරී මේ හැමෝගෙම දේවල් අපි බලන්න. එක්කෙනෙකුට හරි පහු වෙලා මොන හරි දැන් වෙලාවක් නැහැ කියලා කිව්වොත් යනවා උඩට. තව ඉහළ නිලධාරීන් හම්බෙන්න යන්නේ. නේද? ඉතින් එතකොට ඒ අය අහනවා ඇයි බැලුවේ නැද්ද, හෙව්වේ නැද්ද කියලා. ඉතින් ඒවට උත්තර දෙන්න ඕනේ. ඉතින් ඒ තරම් ඒ හැමෝම ඉන්නේ ඒක තමයි. ඉතින් එතකොට මම එකයි කියන්නේ. පොලිසිය අපි ඇයි පොලිසිය අවශ්‍ය වෙන්නේ? විශේෂයෙන් බලන්නකො රථවාහන නිලධාරීන් ගත්තොත් ට්‍රැෆික් කිව්ව ට්‍රැෆික් පොලිස් කියලා. නේද? පොලිසියේ පාරේ ට්‍රැෆික් එකේ ඉන්නවා නම් පාරේ යනකොට කොහොමද වාහන? මේ පදවන රියදුරු මහතුරු කොහොමද කියනකොට ඉස්සරහින් ට්‍රැෆික් එක දෙන්නෙක් ඉන්නවා දැක්කම හෙඩ්ලයිට් එක ගහලා පෙන්නුවාම නේද? එතකොට අපි පාරේ නීති රීති හරියාකාරව පිළිපදිනව නේද? අර හෙල්මට් එක සයිකලේ අර මෝටර් බයික් එකේ සීට් එක යට තියෙන එක අරගෙන ඔලුවට දාගන්නව නේද? නේද? ලයිසන් ඉන්ෂුරන්ස් නැත්තම් ආපහු හරවගෙන යනවා. ස්පීඩ් යනවා නම් පාරේ යන්න තියෙන වේග සීමාවට යනවා. නේද? මත්පැන් පානය කරලා නැත්තම් හොර වැඩක් කරනවා නම් වෙන දෙයක් කරනවා නම් ආපහු හරවගෙන යනවා. ළඟට යනවද? ඉතින් ඇයි ඒ? ඒකට අපි දන්නේ නැතුවද මේ දේවල් කරන්නේ? මේක වරදක් කියලා අපි දන්නේ නැතුවද? අපි සියලු දෙනාම දන්නවා මේක වරදක් කියලා. එතකොට පොලිසියෙන් ඉන්නම ඕනද ඒ හෙල්මට් එක දාන්න? තමන්ගේ ආරක්ෂාවට ආරක්ෂක හිස්වසුම කියලා සිංහල භාෂාවෙන් කියන්නේ. සේෆ්ටි හෙල්මට්. එතකොට නේද? ඒක දාගෙන යන්න ඇයි ඒක දාගෙන යන්නේ? පොලිසිය අවශ්‍යතාවයටද? පොලිසිය ඉන්නවා නම් විතරයි හෙල්මට් එක දාන්න. නේද? මේ ප්‍රදේශයේ නම් බහුලව තියෙන දෙයක්. නේ? හෙල්මට් එක අනිවාර්යයෙන්ම දැන් ගත්තොත් මෙතනත් එනවා. තෝර තරම් දැන් එද්දිත් හම්බුණා. අපි දැක්කම ජීප් එක දැක්කම හෙල්මට් එක අනිත් පැත්තට දානවා ඩස් ගාලා හිටපු ගම මොන වැහිලා. දාන්න තියෙන පැත්ත නෙමෙයි කොහෙද පිටිපස්සේ එක්කෙනා ඩුස් ගාලා දාම ඊට පස්සේ කොහේ හරි ගිහිල්ලා හැප්පෙනවා. නේ? ඇයි එහෙම කරන්නේ? ඉතින් අපි පොලිසිය ඕනද මේකට? මේක වැරදි කියලා අපි දන්නවනම් ඇයි ඒ වරද කරන්නේ? ඉතින් මේ දේවල් ඒක තමයි රටේ විනයක් කියන්නේ. ඔයාලා ගිහින් ඇති මං හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න කට්ටිය ගොඩක් අය විදේශ රටවල් වල සංචාරය කරලා තියෙනවා. විදේශ රටවල් වල රැකියාව වලට ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඒ රටවලුත් එක්ක ගත්තාම අපේ රටත් එක්ක කොච්චර වෙනසක් තියෙනවද බලන්නකෝ. නේද?
ඇමරිකාව ජපානය වගේ නේද? ඒ රටවල් වල එහෙම ගත්තාම කොච්චර විනයක් තියෙනවද කියන්නේ. අපේ රටේ බලන්නකො බස් එකක් යන විදිහේම හෝන් එකක් ගහන ඒ රටක කොහොමද හෝන් එක වාහනයක හෝන් එකක් සද්දයක් ඇහෙනවද? අපේ බස් රියදුරු මහතුරු තනිකර හෝන් එක එන්නේ වාහනේ අරයි යන්නේ. නේද? හෝන් එක ගහගෙන ඊට පස්සේ මේ පාරේ ඉවිත් නැහැ මොනවත් නැහැ කපාගෙන ලොකු බස් එක පාර මැදට දැම්මට පස්සේ අනිත් පොඩි වාහන ඔක්කොම අයින් කරගෙන ඉන්නවා. අපි දන්නවනේ ඇවිල්ලා මේක ආවොත් අපේ හැප්පුණොත් අපි මැරෙනවා කියලා. ඉතින් අපි අයින් කරා. ඒතර බස් එකේ රියදුරා දන්නවා අනිවාර්යෙන් මං එනකොට අනිත් වාහන ඔක්කොම කාර් එහෙම පොඩි වාහන ඔක්කොම කැලේට දාගෙන ඉන්නවා. බැන බැන අත දික් කරලා බැන බැන යනවා. ඊට පස්සේ අරක නතර කරේ නැත්තම් අත දාලා එළියට බැනලා කුණුහරුප කියාගෙන කෑ ගහලා නේද? දත් ඉරිත්තලා කෑ ගහලා යන්නේ. ඉතින් කොහෙද විනයක් තියෙන්නේ? අනේ ඒ රටවල් වල ගිහින් බලන්න හෝන් එකක් ගහනොත් ඉස්සරහා විනය ගියොත් සතෙක් පාරේ ගියොත් ඒ සතා පාර මාරු වෙනකන් වාහනේ යනයි යන්නේ නැහනේ. අපි නම් අපේ මිනිහෙක් මරුණත් හැප්පිලා වැටලා හිටියොත් එහෙම මැරලා හිටියොත් එහෙම කී දෙනෙක් යට කරන් යනවද වාහනේ? ජීවිතේට බලනවද බලන්නකො සතෙක් පාරේ බල්ලෙක් පූසෙක් මැරලා හිටියොත් නේද? වාහන කීයක් ඒ උඩින් යනවද කියලා. ඉතින් ඇයි අපිට එහෙම කරන්නේ? අපි සියලු දෙනා මිනිස්සු නේද? දැන් මේවා මේ දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන තරුණ අධ්‍යාපනයේට ඒක තමයි. තරුණ අධ්‍යාපනය දැන් අපි දැනුවත් වෙන්න ඕන මේ තරුණ පිරිස තමයි. මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ. මේ රට දියුණු කරන්න, තමන්ගේ සමාජය දියුණු කරන්න ඉන්නේ මේ අනාගතේ රට බාර ගන්න ඉන්න දරුවෝ තමයි මේ ඉන්නේ. ඉතින් මේ අය දැනුවත් වෙන්න ඕන. නේද? විශේෂයෙන්ම මම ඒකයි කියන්නේ හෙල්මට් එක දාන එක සම්බන්ධයෙන් කියලා ගත්තොත් ඒ හෙල්මට් එක දාන්නේ තමන්ගේ ඔළුව ආරක්ෂා කරගන්න. නේද? මෝටර් සයිකල් එක ගිහිල්ලා වැටුනොත් එහෙම තමන්ගේ ඉස්සෙල්ලාම අපේ බේර ගන්න ඕන. තමන්ගේ හිස වැදුනොත්, තමන්ගේ ඔළුව වැදුනොත් තමන්ගේ ජීවිතේ බේර ගන්න අමාරුයි. රෝහලකට අරන් ගිහිල්ලා හරි වෙන කොහේ හරි අතප්පයක් කැඩිලා හරි මේ වුණොත් අපේ ජීවිතේ බේර ගන්න පුළුවන් හොස්පිටලයකට අරන් ගිහිල්ලා හරි වෛද්‍යවරයෙකුට. නමුත් ඔළුවට දෙයක් වුණොත් නේද? ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඔළුව කොහොම හරි බේරගත්තයි කියනකොට ඊට පස්සේ ජීවිතේ ඒත් වැඩක් නැහැ. මන්ද මානසික තත්ත්වයෙන් නේ? ඉතින් එහෙම ජීවත් වෙලා වැඩකුත් නැහැනේ අපිට. ඉතින් ඒක බේර ගන්න තමයි මේ හෙල්මට් එක දාගන්න යන්න කියලා කියන්නේ. නමුත් ඒක හිතන්නේ නැහැනේ. අපි කොච්චර කිව්වත් ඒක හිතන්නේ නැහැනේ. ඒක හෙල්මට් එකක් දාන්න කියලා රජයේ තියෙනවා ප්‍රතිපත්තියක්. ඒ වගේම මේ අනුමත SLS සහතික කියන්නේ ආරක්ෂක හිස්වසුමේ ප්‍රමිතියක් තියෙන්න ඕන. ඒ දාන ඒවා. දැන් එක එක විදිහේ හෙල්මට් දාන්නේ. පොලිසියට ඕනකොට අර බිල්ඩින් වල වැඩ කරන කට්ටිය දාන්නේ. නේද? බිල්ඩින් එකේ වැඩ කරනකොට උඩින් මොනවා හරි ලී කෑල්ලක් ගල් කෑල්ලක් වැටුනොත් ඔළුවට වදිනවාම ඒකට පොඩි හෙල්මට් එකක් දානවා. ඉතින් ඒකේ මේ හරිය ආරක්ෂා වෙන්නේ නැහනේ. නේද? ඉතින් ඒකත් දාන් යනවා පොලිසියට පේන්න ඕන. එතකොට අර ඒ හෙල්මට් එකේ දාලා නිකටපටියක් කියලා දාලා දෙනවා. හෙල්මට් එකේ වැටුණා මට වීඩියෝ මම එකයි මම ඉස්සරහට ඕන්න ගෙනල්ලා පෙන්නන්නම් වීඩියෝ දර්ශන දාලා. හරිද? ගිහිල්ලා වාහනයක වැටිලා එහෙම නැත්නම් බයිසිකලේ පෙරළුනාම ඉස්සෙල්ලා ගැලවිලා යන්නේ හෙල්මට් එක. ඒ ආරක්ෂක මේ නිකටපටිය නැතුවම නිකටපටිය තියෙන මේ කන් දෙකත් එක්ක වැහෙන්න තියෙන ආරක්ෂක හිස්වසුමක් දැක්කහම ඒකේ තිබුණාම මේ සම්පූර්ණ හිස් කොටස ආරක්ෂා වෙනවා තමන්ගේ. ඉතින් ඒකට තමයි දරුවනේ මේ කියන්නේ හෙල්මට් එක දාගෙන යන්න කියලා. නැත්නම් පොලිසිය අවශ්‍යතාවයට නෙමෙයි. අපිට මේ කිසිම රජයකින් නේද? දැන් මම මේ පොලිසියට බැඳිලා එක ආණ්ඩු ගණනාවක රාජකාරී කරලා තියෙනවා. එකම දේශපාලන එක ආණ්ඩුවකින්වත් අපිට පොලිසියට කියලා නැහැ. පොලිසිය මෙච්චර ගාණක් මේ රජයට හොයලා දෙන්න කියලා. නේද? ඉතින් එහෙම කියලා නැහැ. අපි රජයට එහෙම ආදායම් වන්නේ අපිට කියලා තියෙන්නේ අපේ ටාගට් එකක් තියෙනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ 120කින් ක්‍රියානුතර වලින් මරණ ප්‍රමාණය අඩු කරලා දෙන්න කියලා කියන්නේ. හරිද? උත්තර දෙන්න ඕන මට නැති වුණොත් මම හැමදාම උදේ 5 වෙනකොට මට ඉහළ නිලධාරියෙන්ට මම උදේට කතා කරලා කියන්න ඕන මගේ පොලිස් රසමේ වෙච්ච අපරාධ. ක්‍රියානුතර වලින් මරණ ගාන, අපි අත්අඩංගුවට ගත්ත ගාන, ඒ සියලු දේවල් කියන අපි මොනවත් නොකර හිටියොත් මෙච්චරක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. අපි රට වාහන නඩු එකක්වත් නැහැ. උදේට මට කියන්න පුළුවන් දේම කතා කරලා. ඒකට මම මොනවද කරේ කියලා අහන්න. නේද? අපේ ටාගට් එක තියෙන්නේ ඒක තමයි. ඒ හින්දා තමයි අපි තැන් තැන් වල ඉඳලා හැංගිලා ඉඳලා හරි මේව දාගෙන අල්ලන්නේ. ඉතින් මේ පොලිසියේ තියෙන බයට නේද මේ හෙල්මට් එක දාන්නේ. ඉරි ඇඳලා තියෙන පාරක මෙච්චර වියදම් ලස්සනට පාරවල් හදලා ඉවරලා කාපට් දාලා තියෙනවා. ඉතින් ඒ කාපට් දාලා ඒ පාරක වල RD එකේ ලොකු විශාල මුදලක් වියදම් කරලා මේක ඉරි ඇඳලා තියෙනවා. නේද? සුදු තනි ඉරි ඇඳලා තියෙනවා, ඩබල් ඉරි ඇඳලා තියෙනවා, කඩ ඉරි ඇඳලා තියෙනවා. නේද? මේ ඉරි ඇඳලා තියෙනවා. එතකොට මේ ඉරි කැපුවාම පොලිසියෙන් ඉර කැපුවයි කියලා අල්ලනවා. නේද? ඉතින් ඉර කැපුවාම අල්ලපු එක දඩයක් ගහන්නේ. ඒ මොකටද? එතකොට අපිට සමහර අය කියනවා මේ දඩයක්
මේ ඉර කැපුවට මහත්වෝ හැප්පුන්නේ නැහැ නේ කියන්නේ. හැප්පුණාට පස්සේ වැඩක්ද අපි නවත්තලා. නේද? හැප්පිලා ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල වෙලා නේද මරුණාට පස්සේ අනිත් මිනිහාට දඩයක් ගහලා දඩුවම් කරලා වැඩක් කරක් තියනවද? නේද? අපි ඕන ඒ දේ වළක්ව ගන්න. ඒ දේ නොවෙන්න. එහෙනම් ඒ දේවල් අපි දැනුවත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් දේවල් අපරාධ සම්බන්ධයෙන් ගත්තා. අපරාධ. ඒ වගේම මත්ද්‍රව්‍ය. මේ හැමදේම ඒක තමයි නීති රීති හදලා තියෙන්නේ. ඒ වගේම මේ මෙතුමා කිව්වා වගේ දෙවියන් වහන්සේගේ දේශනාවල ධර්මයෙන් කියලා දීලා තියෙන්නේ වැරදි කරන්න කියලා කාටවත් කියලා දෙනවද? කිසිම ආගමක කියලා දෙනවද වැරදි කරන්න කියලා? වැරදි කරාම ඒ වැරදි වලට දඬුවම් තියෙනවා. ඒකේ පාවක් තියෙනවා. ඒකේ විපාකයක් තියෙනවා කියලා දීලා තියෙන්නේ. නේද? ඒවනේ මේ මෙච්චර කියන්නේ. ඒව දැනදනාම ඇයි අපි වැරදි කරන්නේ? ඒකම අපේ මිනිස්සු විදිහට ගත්තොත් මේ රටේ තියෙන නීති රීති වලටයි ආගමට අපි අදහන ආගමටයි තියෙන බය නිසා තමයි මෙහෙම හරි ඉන්නේ මිනිස්සු. මේවට දඬුවම් තියෙනවා. නේද මවුලතුමා? නේ? මේ ආගමේ මේ විදිහට මේක කරොත් මේ පව හම්බෙනවා, මේ දඬුවම හම්බෙනවා කියලා තියෙනවානේ. ඒ නිසා තමයි මේ බයට තමයි අපි වැරදි නොකරන්නේ. ඇයි එච්චර දේවල් අපි දන්නවා නම් ඇයි අපි වැරදි කරන්නේ? ඇයි අපිට තනියම හිතලා හැදෙන්න බැරි? අපි අනිත් මිනිස්සු දිහා බලලා ඉවරලා අනිත් මිනිස්සු වැරදි කරනවා කියලා අපි ඇයි වැරදි කරන්නේ? අපි වැරදි කියලා දන්නවනම් නේද? පොලිසිය අඩුපාඩු, පොලිස් නිලධාරීන්ගේ අඩුපාඩු. පොලිසිය ඉන්නෙත් ඔක්කොම මිනිස්සුනේ. අපි ඔයාලා වගේ අපි කවුරුත් ඔක්කොම මිනිස්සු. අපි මේ නිල ඇඳුමක් යුනිෆෝම් එකක් ඇඳගත්තට අපිත් මිනිස්සු. ඔයාලට වගේ හැමෝටම වගේ හැඟීම් දැනීම් ඒ හැමදේම තේරෙනවා. එතකොට ඒ වගේ නම් ඇයි ඉතින් මම කිව්වේ අපි නීතිගරුක විනයගරුක විදියට සමාජයේ ජීවත් වෙනවා නම් අපිට ඇත්තටම පොලිසියක් අධිකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට සාමාන්‍ය රාජකාරී අපේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඒ වගේ වෙලාවට පොලිසිය අපේ රාජකාරියක් තමයි ප්‍රධානම රාජකාරිය රථවාහන පාලනය අපරාධ විමර්ශනය වගේම අපරාධ පාලනය. එතකොට ඒ වගේ මේ අතරේ තියෙනවා අපි ඕනම කෙනෙක් අපි රැකියාවකට යනකොට අපිට පොලිස් වාර්තාවක් ගන්න ඕනේ නේද? අපේ මොන හරි දෙයක් නැති වුණොත් ඒ වගේ එකට වාර්තාවක් ගන්න. එවැනි වගේ සුළු දෙයක් තමයි කරගන්න සාමාන්‍යයෙන් පොලිසිය අවශ්‍ය වෙන්නේ. නමුත් අපිට මේ තියෙන මම එකයි කිව්වේ අපේ සමාජයේ අපි නීතිය අපි දැනගෙන අපි ආගමේ කටයුතු කරන්නේ කොහොමද කියන එක දැනගෙන ඒ දේවල් නොකරන නිසා අපිට විශාල මහන්සියක් වෙලා මේ රාජකාරී කරන්න සිද්ධ වෙලා. නේද? එහෙමනම් ආදරණීය දරුවනේ ඔයාලා අපි එකිනෙකාට හිතනවා නම් අපි වැරදි කරන්නේ නැහැ. අපි නීතිගරුකයි. අපි අපේ ආගමට ලැබි අපි ආගමේ නායකයෝ කියන විදිහට අපි කටයුතු කරනවා කියලා අපි එකිනෙකාව විනයානුකූලව ජීවත් වෙනවා නම් ඇත්තටම මේ සමාජය මේට වඩා දියුණු වෙනවා. මේ සමාජයේ එතකොට මේ රටේ නැත්තම් මේ අපේ පුද්ගලිකව අපේ මේ නිවසේ තියෙන ආදායම උනත් අපිට වැඩි කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම දැන් බලන්න මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තොත් මත්ද්‍රව්‍ය මම හිතන්නේ ඊයේ රැස්වීමට සහභාගී වෙච්ච අයත් මෙතන ඇති. මත්ද්‍රව්‍ය වර්ග තියෙනවා. ඉතින් මේ මත්ද්‍රව්‍ය භාවිතයේදී මොකද්ද අපිට ඇතිවෙන ප්‍රතිඵලය කියලා බලන්න. ඒකෙන් අපිට ඇතිවෙන වාසිය මොකද්ද කියලා හිතන්න. මේ අපේ ලස්සනට තියෙන අපේ ජීවිත විනාශ වෙනවා. ඒ වගේම අපේ ආදායම නැත්නම් අපේ ආර්ථිකය අපේ මේ සියලු දේවල් නැති වෙනවා නිසා මේකෙන් අපිට ඇති වෙන ප්‍රතිඵලයක් තියෙනවද? අපි හිතනවා මේකේ తాවකාලික වින්දනයක් විතරයි තියෙන්නේ. නේද? අපි මේ මත්පැන් නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරාට පස්සේ අපිට ඒ වෙලාවේ తాවකාලික සතුටක් විතරයි තියෙන්නේ. ඒක తాවකාලිකයි. මේක බීපු වෙලාවට නැත්නම් එයා හිතනවා නම් ඒ හිතන ලෝකයකට යන්න පුළුවන් කියලා හිතාගෙන තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ. නේද? අයිස්, හෙරොයින්, ගංජා, කොකේන්, අසීස් වගේ විනාශකාරී අන්ත්‍රාදායක ඖෂධ කියලා තියෙනවා. ඩේන්ජරස් ඩ්‍රග්ස් කියලා කියනවා. නේද? මේවා ඩේන්ජරස් ඩ්‍රග් කියන්නේ අන්ත්‍රාදායක ඖෂධයක්. ඉතින් මේක අන්ත්‍රාදායක බව දැන ඇයි අපි භාවිතා කරන්නේ? නේද? විදුලිය එන වොට් 33000ක 11000ක 66000ක ට්‍රාන්ස්ෆෝමරේ ළඟ ගහලා තියෙනවා ඩේන්ජරස් කියලා. නේද?
අන්ත්‍රාදායකයි කියලා. ඒකේ ගෑවුනොත් ඒක ළඟට ගියත් විනාශ වෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි මේ මත්ද්‍රව්‍ය කියන්නේ dangerous drugs. අන්ත්‍රාදායක ඖෂධ. ඒ අපි ඇයි මේ අන්ත්‍රාදායක බව දැන නේද? අර අයිස් පැකට් එක කඩාගෙන ඉවරලා අර වීදුරු කටුවකට බෝතල් කටුවක දාලා නේද? එක දුම් පාරක් ඇදලා ඒකෙන් විනාශ වෙනවා. අපි දැනදනාම මේ මත්ද්‍රව්‍ය භාවිතා කරලා විෂ මත්ද්‍රව්‍ය නැත්නම් අන්ත්‍රාදායක දේ දැනදනාම ඒකේ ගහලා තියෙනවා පැහැදිලිවම ඒ තියද්දිත් ඇයි ඒ පාවිච්චි කරන්නේ? චුට්ටක් හිතලා බලන්න. අපි මේ මෙච්චර දේවල් දැනගෙන අපි හිතනවා අපේ මහ ලොකු දෙයක් කරගත්ත. අපි මහ ලොකු චණ්ඩියෙක් කියලා හිතනවා මේ දේ භාවිතා කරා. නේද? අපේ ලොකුකමට වගේ හිතනවා. නේද? සමහරු සිගරට් එක භාවිතා කරත් එන්න ලස්සන සිගරට් එක භාවිතා කරලා අරගේ ලොකු දුමක් කරලා ඒකේ මේ නැත්තම් ගංජා සොරට්ටුවක් භාවිතා කරලා ඒකේ දුමක් කරලා හිතනවා ලොකු වින්දනයක් ලබනවා ලොකු ආස්වාදයක් මම ලොකු චණ්ඩියෙක් කියලා. එතකොට සිගරට් පැකට් එකේ ගහලා තියෙන්නේ මොකද්ද? සිගරට් පැකට් එකේ ඇඩ් එකේ තියෙන්නේ මොකද්ද? සිගරට් එක දෙකට නැමිලා වගේ තියෙනවා. එතකොට මෙතන මුඛ පිළිකා නේද? කැන්සර් හැදිලා තියෙනවා කියලා. එතකොට පිළිකාවක් හැදිච්ච රෝගියෙක්ගේ මූණ කටක් තමයි පෙන්වන්නේ. අපි ලස්සනට දාගෙන යනවා සිගරට් පැකට් එක. එතකොට අපේ උගත්කමද පෙන්වන්නේ ඒකේ? නේද? අපේ මෝඩකම නේද පෙන්වන්නේ? සමාජයට අපි හිතනවා ලොකු වැදගත් මේක සිගරට් පැකට් එකක් දාගෙන ගියාම අපි නැත්තම් අයිස් ටිකක් ගැහුවාම නැත්තම් හෙරෝයින් එකක් ගහලා ගියාම ලොකු වින්දනයක් ලැබෙන මහා ලොකු වැදගත් මේ චණ්ඩියෙක් කියලා. නමුත් අපි දන්නේ අපිට මොනවද වෙන්නේ කියලා. නේද? මේ මත්ද්‍රව්‍ය කියන ඒවා ඔයාලා දන්නවා ඇති ඒ කාලේ ඉඳලම මේ විදේශ රටවල් වලින් ආනයනය කරලා තියෙන විදේශ රටවල් වල ගෙන්නලා තියෙන අපේ ලංකාව ඒ කාලේ හිටපු විදේශීය රටවල් වලින් ලංකාව ආක්‍රමණය කරලා ඒ රටවල් වල යටතට පත් කරගත්තා. එතකොට ඒ රටවල් වලට යටත් කරගන්නකොට අපේ රටේ මිනිස්සු ඉතාමත් ශක්තිමත් මිනිස්සු තිබුණේ. ඒ තරම් ඒ මිනිස්සුන්ට තිබුණේ නැහැ අවියායුධ දැන් වගේ. නමුත් අපේ මිනිස්සුන්ගේ ඇඟේ තිබ්බ ශක්තියෙන් තමයි මේ මිනිස්සු මේ රට බේරගත්තේ. නමුත් ඒව දැක්කා ඒ විදේශීය රටවල් වල අපේ ලංකාවේ මිනිස්සු කන බොන දේවල් වල අපේ මිනිස්සු හැසිරෙන විදිහට ගොඩක් ශක්තිමත් මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ කියලා. ඊට පස්සේ කරේ මොකද්ද? මේ මිනිස්සුන්ගේ ශක්තිය දුර්වල කරන්න තමයි ගෙනල්ලා පානය කරලා පාවිච්චි කරලා පෙන්නුවේ මේකේ ලොකු වින්දනයක් තියෙනවා මේකේ ලොකු ආස්වාදයක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය ගෙනල්ලා ටික ටික මේ මිනිස්සු කාලා බීලා ලොකු විනෝදයක් කරගෙන පන්නරන් සින්දු කියලා අපේ මිනිස්සුන්ට පෙන්නුවා මේක ලොකු දෙයක් මේක කරාම කියලා. ඊට පස්සේ අපේ මිනිස්සු මොකද කරේ? අපේ මිනිස්සුත් ඒකට හැබ්බැහි වුණා. ඊට පස්සේ ලොකු වින්දනයක් ලබනවා කියලා හිතාගත්තා. අපි දන්නේම නැතුව අපේ ශරීරයේ මේ ශක්තිය ඒ සියල්ලම නැති වෙලා ගියා. දැන් සාමාන්‍යයෙන් ආයු කාලය සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයු කාලය අවුරුදු 120ක් කියලා තිබුණා. දැන් ඉස්සරම වයසකම අම්මලා තාත්තලා තාම ඉන්න අවුරුදු 90 100 කියලා. දැන් ඉන්න තරුණයන්ට ඉන්න පුළුවන්ද ගොඩක් අය? අවුරුදු 40යි 50යි නේද පිමවලුතුමා. රටේ නැති ලෙඩ ඔක්කොම දිය වැඩියාව කියයි කොලෙස්ටරෝල් කියයි අධිරුධිර පීඩනය කියයි නැති ලෙඩක් තියෙනවද කියන්නකෝ. මේ හැම ලෙඩම හැදිලා තියෙන්නේ මේවා හින්දා. අපි විස බීජ අපි විස ද්‍රව්‍ය භාවිතා කරන හින්දා. ඉතින් මේවා දැනදනා. ඒතර අයිස් කියන මත්ද්‍රව්‍ය නම් මේ මත්ද්‍රව්‍ය වලින් අනතුරුම දායක අන්ත්‍රාදායකම ද්‍රව්‍යයක් තමයි අර ලයිට් වයර් එකේ ගෑවුනා වගේ අර කිලෝ වොට් 66000 ලයිට් වයර් එකේ ළඟින් ගියත් වදිනවා. නේද? ඒ වගේ තමයි මේ අයිස් කියන මත්ද්‍රව්‍ය. හරියටම ජීවත් වෙන්නේ අවුරුද්දයි. හරිද? අවුරුද්දෙන් එහා දිගට පාවිච්චි කරපු මිනිස්සෙක්ගේ මේ ශරීරයේ මේ මස් හැම සේරම ගැලවිලා යනවා. පිරලා දි รา පත් වෙලා ඇඟේ තියෙන අටකටු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ කොහොමද ජීවිතේ? මේ ලස්සනට ඉන්න ශරීරය. ඇයි මේවා අපි දැනදනා අපි පාවිච්චි කරන්නේ? මොකක්ද ඇති වෙන ප්‍රතිඵලේ? මේ අයිස් ඉස්සල්ලාම පාවිච්චි කරද්දී නිින්ද යන්නේ නැහැලු. නිදා ගන්න නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. අවදියෙන් ඉන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන් කියලා තමයි ඉස්සල්ලාම පාවිච්චි කරන්නේ. ඒක එකපාරක් පාවිච්චි කරාම දෙපාරක් පාවිච්චි කරාට පස්සේ නැතුවම බැරුව යනවා.
ඒක අවශ්‍යම වෙනවා. අපිට ආහාර නැතුව ඉන්න බෑ වගේ, අපිට කන්නේ නැතුව ඉන්න බෑ වගේ මේක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ ඒක නැත්තම් මැරෙන්න වගේ කෑ ගහනවා. මේ පොලිසිය කූඩුවට ගෙනල්ලා දානවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු. කෑ ගහලා අඬනවා, මැරෙන්න වගේ කෑ ගහනවා දවසක් තියාගෙන ඉන්නකොට. මට මොනවා හරි ටිකක් දෙන්න සර් කියලා. පෙනඩෝල් එකක් නැත්තම් පෙනඩෝල් නෙමෙයි පෙනඩින් අර කියලා වර්ගයක් තියෙනවා. ඒව හරි ඉන්නවා. එහෙම නැත්තම් මේ බිත්ති වල තියෙන හුණු මෙහෙම හූරලා කනවා. ඉන්න බැරුව. ඔළුව ගහ ගන්නවා බිත්තියේ. අර කූඩුවේ තියෙන යකඩ දොරේ ඔළුව වද්ද ගන්නවා. කෑ ගහනවා මැරෙන්න හදනවා. නැති ලෙඩ කියනවා, පපුවේ අමාරුවයි කියනවා, බඩ රිදෙනවා කියනවා. මේ පිස්සෙක් වගේ කෑ ගහනවා අර ඇතුළේ ඉඳගෙන. ඒක දැක්කට පස්සේ මම වීඩියෝ කරලා ඊගාව දවසට ගෙනල්ලා පෙන්නන්න කූඩුවේ වාගේ ඉන්න හැටි. හරිද? පාරේ හැසිරෙන විදිය මම පෙන්නන්න. ඇයි මෙච්චර ලස්සනට ජීවිතේ ගත කරන්න පුළුවන්කම තියන්නේ? අපි අපේ අතේ තියෙන සල්ලි වියදම් කරලා මේ තත්ත්වයටපත් වෙන්නේ. ඒව තමයි මේ දැනුවත් කරන්නේ. ඒකෙන් ඇති වෙන ප්‍රතිලාභයක් නැහැ. හිතාගෙන ඉන්නවා ලොකු දේවල් කරන්න පුළුවන්. ඒක මාස පොඩි ප්‍රමාණයක් ගත්ත කට්ටිය දැනට ඉන්නවා. ඒ අයගේ පෞල් එක්කෙනෙක්වත් පෞල් ජීවිතය සාර්ථකයිද කියලා බලන්න. එක පෞල් ජීවිතයක්වත් සාර්ථකයිද කියන්නේ ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයගේ එක පෞල් ජීවිතයක්වත් සාර්ථකයිද කියලා බලන්න. හැමදාම මේ ගෙවල් වල ප්‍රශ්න. අනිවාර්යෙන් ප්‍රශ්නයක්. නේද? මම එක මාස 6 අවුරුද්ද විතර පැන්නට පස්සේ තමන්ගේ පෞල් ජීවිතය එතනින්ම ඉවරයි. තමන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නැති වුණාට පස්සේ ඉතින් මොකද්ද මේ පෞල් ජීවිතේ? ඉතින් ගෙදර ප්‍රශ්න තමයි හැමදාම. එතකොට අතේ සල්ලි නැති වෙනකොට ආර්ථික ප්‍රශ්න. මොනවද නැත්තේ ප්‍රශ්න? ඊට පස්සේ අපිට වෙනවා තියෙන දේවල් විකුණන්න. කන්න බොන්න ඕනනේ. ගෙදර නෝනා ළමයි අඬනකොට එයාට කන්න බොන්න දෙන්න වෙනවා. නැත්තම් රණ්ඩු වෙනවා. ඊට පස්සේ ගෙදර තියෙන දේවල් උකස් කරනවා. ඒකත් දීලා ඒකට කන්න බොන්න ගේන්නේ නැහැ. ඒකෙත් කොහොම හරි අයිස් පැකට් එකක් හරි හෙරෝයින් පැකට් එකක් හරි අරගෙන එනවා. ලොකු විශාල මුදලක් වේදම් කරලා ඒක අරන් එනවා. ඒක බීලා ඉන්නවා. එතකොට මේ පෞල් ජීවිතේ ඉවරයි. හැමදාම ප්‍රශ්න. හැමදාම ගහමරා ගන්නවා. අහල පහල ගෙවල් වල රණ්ඩු වෙනවා. ඊට පස්සේ මොකද ඒක නැති වෙනකොට එහා පැත්තේ ගෙදර දේවල් ටික කොහොම හරි බලලා කොහෙන් හරි හොරකම් කරන්න බලනවා. ඊට පස්සේ අහු වුණොත් එක්ක සාමාන්‍ය විදිහට අහු වුණොත් පොලිසිය අරන් ගිහිල්ලා කූඩුවේ ඉන්න වෙනවා. අර කූඩුවේ ඇවිල්ලා දවසක් ඉඳලා බලන්න කොහොමද තියෙන ආතල් එක කියලා. මේ දැන් තියෙන මේ රස්නෙත් එක මෙච්චර ෆෑන් දාගෙනත් මේ ලොකු ඉඩක් තියෙන මේ ප්‍රමාණයත් අපි ඉන්නකොට දැන් දාඩිය දානවා. නේද? අර අඩි 5 6 විතර කූඩුවක 7ක් 8ක් සමහර දවසක මගේ මේ කූඩුවේ 10ක් 15 ඉන්න දවස් තියෙනවා. නිදා ගන්න පුළුවන්ද? අඬනවා. කරන්න දෙයක් තියෙනවද? ඊට වැඩි ඒකෙන් අරන් ගිහිල්ලා බන්ධනාගාරයට දැම්මා. මහත්තුමා මේකයි කියලා කිව්වන් දවස් 14 යවලු. මහාධිකරණ නඩුව වලට අයිස් වලට හෙරෝයින් වලට ඒ තියෙන ග්‍රෑම් ප්‍රමාණය තියෙනවා. අපි මහාධිකරණ නඩුව වලට කියලා දැම්ම හයිකෝට් දානවා කියලා කියන්නේ දැම්ම ගම 14යි ආය 14න් එනවා ආය 14ක් යවලු. කොහොම යනවා ඉතින් මාස ගන්න. අරක ගිහින් එනකොට කොහොමද කියලා බලන්න තිබ්බ සැප. ඒකේ ඉන්නවනේ අයියලා පරණ හිටපු. උන්ගේ වැඩ සේරම කරන්න ඕන. උන් টয়ලට් එකට යනකොට වතුර එකක් තරම් ගිහින් දෙන්න ඕන. කන්න බොන්න ටික කන හම්බෙන මස් කෑල්ල තියෙනවා ඒකක් දෙන්න ඕන. ඒව අරගෙන ඔක්කොම කරලා තින් උගේ තියෙන සේලොම් දේවල් කරගෙන ඉන්න. නැත්නම් අරක ගහනවානේ ගුටි කන්න වෙනවා ඒක ඇතුළෙන්ද. බන්ධනාගාරයට යනකොටම පොලිසිය වගේ තියෙනවා. ජේලර් මහත්තයා නිකන් හරි එකක් කොල්ලෙන් ගහලා තමයි ඇතුළට දාන්නේ. නිකන් හරි එකක් ගහලම තමයි ඇතුළට දාන්නේ. ඒකත් ඒ කියලා පුරුද්දක් විදියට මේක. හරිද? ඉතින් ඒව කරගන්න කැමතිද මේ කවුරුවා? මෙච්චර ලස්සනට ජීවත් වෙන්න පුළුවන් මෙච්චර සපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් අපි තියෙන දේවල් වලින් කරගෙන ඉන්නකම තියද්දි ඇයි අපි මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ? ඇයි මේ දේවල් වැරදි දැන අපි කරන්නේ? මෙහි ගොඩාක් තියෙන මුදල් ආරවුල්, පවුල් ආරවුල්, ඉඩම් ආරවුල්. විශාල වශයෙන් තියෙනවා. ඉතින් අනිත් මිනිස්සුන්ගේ දේවල් උදුරගෙන කොහොම හරි අපි ජීවත් වෙන්න බලන්න. එක පවුලේ ගත්තොත් එහෙම. එක පවුලේ එක ගෙදර පවුල් දෙක තුනක් ඉන්නවා දරුවෝ විවාහ වෙලා. ඊට පස්සේ ගෙදර ඒ ඉන්න කාමරයට රණ්ඩු වෙනවා. මේ කාමරේ යරලා දෙන්න කියයි මේක මට අයිති කියයි. පොලිසියට ඇවිල්ලා නෑ මේක මට තියෙන්නේ කියනවා. නෑ මේක ඔයාට නෙවෙයි මේ මෙයාට තියෙන්නේ කියලා. මෙතන ඇවිල්ලා කියනවා. මම හොඳට කතා කරේ
මේක මෙහෙම දෙන්න මට ආරම්භ දෙන්න කියලා අපිට කරන්න පුළුවන්. ඇයි මේ වාගේ දේවල් වෙලා තියෙන්නේ? ඇයි අපිට කතා කරගන්න? අපි මිනිස්සු නේද අපි සියලු දෙනා. මිනිස්සුયો කියන්නේ මනසින් සිංහල භාෂාවෙන් කියන මිනිස්සුયો කියන්නේ මනසින් උසස් වෙනදා. හරිද? ඒ මනසින් උසස් අයට තමයි මිනිස්සුયો කියලා කියන්නේ. මේ අපි සියලු සත්වයෝ මේ සියලු දෙනාම මේකේ ඉන්න ජීවියෝ මේ ජීවත් වෙන සත්වයෝ. ඒකෙන් ඉහළම සත්වයා තමයි මනුස්සත්වයා කියන්නේ. මනසින් උසස් වෙනදා. ඒ මනසින් උසස් එතකොට අපිට අනිත් සත්තුන්ට වඩා විශේෂත්වය තියෙන්නේ අපිට කතා බහ කරන්න පුළුවන් නේද? අනිත් කාටවත් අනිත් කිසිම සතෙකුට කතා බහ කරලා විසඳන්න බෑ. අපිට ඒ වගේ හිතන්න පුළුවන් මොලයක් තියෙනවා. අපිට කල්පනා කරන්න අපිට වචන කොමාර කර ගන්න පුළුවන්. එක එක්කෙනාගේ එක එක භාෂාවන් තියෙන්න පුළුවන්. අපි අදහන ආගම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ අපි හැමෝම මිනිස්සුයෝ නේද? ඒතර සතුන් ගත්තොත් තිරිසන් සත්තු ගත්තට පස්සේ ඊට වඩා වෙනස්. ඒ ආයත තියෙන එකනේ අං තියෙනවා, දත් තියෙනවා, නියපොතු තියෙනවා. ඒවෙන් මොනවද කරගන්නේ? මොන හරි ප්‍රශ්නයක් වෙච්චම අං තියෙනවා නම් අනිනු අනිත් සත්තු හපනවා නේද? තිරිසන් සත්තු බල්ලෝ වගේ කොටියෝ වලස්සු වගේ වුණා හපනවා. නැත්නම් නියපොතු වලින් උරගෙන අඬ වෙනවා. නමුත් අපිට පුළුවන් ද එහෙම කරන්න? ඇයි අපි එහෙම ඒ තත්ත්වයටපත් වෙන්නේ? අපි ඊට වැඩිය දේවල් අපි කරනවා මොනවාද? අපි ගෙදර තිබ්බොත් ගත්ත කැත්ත තිබ්බොත් කැත්ත ගත්තා, පිහිය තිබ්බොත් පිහිය ගත්තා නේද? උදැල්ල අහුනොත් උදැල්ලෙන් ගැව්වා නේ? අනිත් සත්තු ඔක්කොටම වැඩිය බේරෙන්නම අමාරුයි මේ මිනිස් සත්වයා කියන එක නේද? කුමන්ත්‍රණය කරලා හැංගිලා කොහොම හරි යන තැනක් බලන් ඉඳලා නේද? අනිත් සත්තුන්ට වැඩිය අමාරුයි කියන්නේ ඒකනේ. කොහේ හරි ඉඳලා කොහොම හරි අපිට ගේමක් ගහන්නම් කියලා ඉඳලා මොකක් හරි ආයුධයක් හොයාගෙන ගිහිල්ලා හැංගිලා ඉඳලා හරි ගහලා මරනවා නේද? ඇයි මේ දේවල් කරන්නේ? අපි ඇයි මිනිස්සු විදියට අපි ජීවත් වෙනකොට ඇයි අපිට බැරි? අපේ 100% කාගවත් අදහස් ගැලපෙනවද? නේද? අපි එකිනෙකාගේ අදහස් වෙනස්. ඒකනේ අපි මිනිස්සු වෙලා ඉපදලා තියෙන්නේ. නැත්තම් දෙවිවරු වෙනවනේ. නේද? දෙවියන් වහන්සේ සියලු දේවල් දන්නවා. නේද? උගන්වන්නේ එහෙමනේ. දෙවියන් වහන්සේගෙන් අහන්න දෙවියන් වහන්සේ කියන විදියට වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ හැමදේම දන්නවා. අපි දන්නවද? අපි දන්නේ නැති හින්දා තමයි. අපි මේ කරපු දේවල් වල පසුගිය ආත්මවල කරපු දේවල් වල අපිට ලැබෙන ප්‍රතිඵල තමයි මේ අපි මේ විදිහට ජීවත් වෙන්නේ. සමහර මිනිස්සු ගත්තාම කිසිම වැඩක් කරන්නේ නැහැ. හොඳ කාමර, AC කාමර වල හොඳ සැප වාහන වල ඉඳගෙන නිකම්ම සල්ලි වෙනවා. සමහර මිනිස්සු මුළු දවසේ පැය 27ම වැඩ කරත් අපිට එදා වේල කාලා ජීවත් වෙන්න මුදලක් හම්බෙන්නේ නැහැ. නේද? ඒ අපි කරපු දේවල් ඒවේ ප්‍රතිඵල නේ? ඉතින් ඒව දැන අපි ඇයි මේ ආත්මෙදිත් වැඩි කරන්නේ? ඉතින් මේවා අපි දන්නවා නම් අපිට යහපත් සමාජයක්, යහපත් පුරවැසියෙක් විදිහට අපිට ජීවත් වෙන්න බැරිද? අපි විනයගරුක වෙන්න ඕන. අපි මේ විනයගරුක වෙනවා නම් ඒකයි මම කිය රතවාහන පාරේදී වුණත් අපි මෙච්චර විනයගරුක වෙනවා නම් මේ පාරේ කොච්චර පොලිසියෙන් දාන්න ඕනත් නැහැ. මෙච්චර වාහනවල තෙල් පිච්චෙන්නෙත් නැහැ. අපි හරියාකාරව මාර්ගයේ ගමන් කරනවා නම් මේ වෙන්නේ නැහැ. මෙච්චර මේ අපරාධ කරන්නේ නැත්තම් මේ රටේ නෑ. ඊට පස්සේ ගත්තොත් එහෙම අල්ලස දූෂණය වංචාව කියන දේවල් ගත්තොත් එහෙම හැමතැනකම ගත්තොත් රාජ්‍ය ආයතන ගත්තොත් එහෙම විශාල වශයෙන් අල්ලසටයි දූෂණයටයි ලක් වෙලා මොන හරි වැඩක් කරගන්න ගියොත් සල්ලි දෙන්න ඕන නේද? ඒක සල්ලි දෙන තරමට සල්ලි වලට තමයි මේවා කරන්නේ. නැත්තම් රටට මොන හරි දෙයක් ගේනවනම් ඒකේ ලාභයක් තියාගෙන කොමිස් එකක් ගහගෙන ඒව කරගන්න. එතකොට අනිත් සාමාන්‍ය මහ ජනතාවට යන්න තියෙන මුදල් ලැබෙන්න තියෙන ප්‍රතිලාභ අඩු වෙනවා. ඉතින් ඒ මිනිස්සු විනයානුකූලවද කටයුතු කරන්නේ. ඒක තමයි මම කිය විනය කියන එක ඉහළ ඉඳලා පහළට එනකම්ම හැදෙන්න ඕන. නේද? ඒ විනයානුකූලව අපි හරි දේ කරනවා නම් කවදාකවත් අපිට එහෙම වෙන්නේ නැහැ. නේ? ඒ හින්දා හොඳට කල්පනා කරලා අපි ජීවත් වෙන්න. අනිත් අය අල්ලපු ගෙදර මිනිහා වැරදි කරනවා, අර මිනිහා කරපු හින්දා මම මේක කරනවා කියලා කරන්න යන්නට එපා. කවුරු හරි මොන හරි ප්‍රශ්නයකට අපිත් එක්ක ආගියුමන්ට් එකක් ගියොත් හරි හෝ වැරදි තේරුම් කරන්න බලන්න, තේරුම් කරලා උත්සාහ කරන්න. ඒක තේරුම් ගන්නේ නැත්නම් නිශ්ශබ්දව ඉන්න. පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න. නිහඬව ඉන්න තරමට ප්‍රශ්න වලට විසඳුම් එනවා. නේද? අපි එකිනෙකා එකක් කියනකොට අපි තව 10ක් කියන්න ගියොත් කවදාකවත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නේ? ඉතින් ඒ හින්දා අපි නිහඬව කල්පනා කරලා අපි තේරුම් අරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ අපරාධ
මර්ධනය කරගන්නට කරන්න තියෙන්නේ ඒක තමයි. ඉතින් එතකොට ඒ වගේම සමාජයේ කාන්තාවන්ට දෙවිවරු විදිහට අපි සලකනවා. අපේ අම්මලා, අපේ නංගිලා, අපේ අක්කලා, අපේ සහෝදරයෝ කියලා අපි හැමෝම ගැන අපි හිතනවා නම් අපිට ගැටලුවක් වෙනවද? සමහර අවස්ථාවලදී මෙහි ගත්තාම එන පැමිණිලි දිහා බැලුවාම රැ වෙලා කාන්තාවකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් සමහර තැන්වල තියෙනවා. ඇයි අපි මේ වගේ දේවල් කරන්නේ? ඉතින් මේ ඔක්කොමත් වෙලා තියෙන්නේ අර මානසික විකෘති වෙච්ච මිනිස්සු අතින් තමයි. මනස විකෘති වෙච්ච මිනිස්සු අතින්. ඒව තමයි විශාල වශයෙන් වෙන්නේ මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා. ඉතින් අපි වැරදි නොකර හොඳ මිනිසුන් විදිහට ජීවත් වෙන්න. හරිද? පාරේ යනකොට අපි යන්නේ කොහොමද? අපි යන විදිය මොකද්ද? අපි හරි දේ කරනවා නම් අපිට ආය කාගේවත් අවවාද අනුශාසන අහන්න අවශ්‍ය නැහැ. නේද? මම බලාපොරොත්තු වෙනවා මගේ එකම බලාපොරොත්තුව තමයි මේ ප්‍රදේශයේ තියෙන මත්ද්‍රව්‍ය ටික උපරිම මට්ටමින් මම ඉන්න කාලය ඇතුළත මට කරන්න පුළුවන් උපරිම දෙයක් මම කරනවා. වෙනත් දේවල් කරන්න කලින් මට මේ අපරාධ අනිත් සියලු දේවල් පාලනය කරගන්න පුළුවන් මේ ප්‍රදේශයේ තියෙන මත්ද්‍රව්‍ය ටික පාලනය කරගන්න. මට නිදහසේ නිදා ගන්න පුළුවන් මම ඒක දන්නවා. මේ මත්ද්‍රව්‍ය මේ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය තුරන් කරගන්න පුළුවන්කම තිබුණොත් අනිවාර්යෙන් අපි නිදහසේ රාජකාරී කරන්න පුළුවන්. හරිද? හැමදාම හැම වෙලාවෙම කෝල් කරලා කතා කරන්නේ අන්න අතන තියෙනවා මෙතන තියෙනවා මෙන්න මේ වෙලාවේ විකුණනවා මෙන්න මේ ගෙදර විකුණනවා අන්න ඒ නිසා අපිට මෙහෙම ප්‍රශ්න වෙනවා කියලා අපිට හැම වෙලාවෙම කෝල්ස්. ඉතින් ඒවා එන්නේ නැහැ මිනිස්සු නිදහසේ මිනිස්සු වැරදි වැඩ නොකරනවා. ඒ නිසා මම ඉන්න කාලය ඇතුළත මට කරන්න පුළුවන් උපරිම දායකත්වය දීලා මම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. මට කවුරු කොහොම අඳුරගත්තත් මට කිසි කෙනෙක් මං හිතන්නේ නැහැ මට මේ වෙනකන් කිසිම දේශපාලන අධිකාරියෙක්වත් කතා කළා නැහැ මත්ද්‍රව්‍ය වලට අහුවෙච්ච කෙනෙක් බේරන්න කියලා. අම්මලා තාත්තලා දරුවෝ ඇවිල්ලා අඬනවා මහාධිකරණේ නඩුවක් පවරන්න කියලා දැම්ම ගමන්. මැරෙන්න හදනවා අතන කෝඩුව ඇතුලේ. මට දැනෙන්නේවත් නැහැ. මොකද මේ මිනිහාගේ අඬන වේදනාව මට දැනෙනවට වඩා මේ සමාජයට වෙන වේදනාව මම දන්නවා. ඒ වෙනුවෙන් දුක් විඳින දහස් ගාණක් ඉන්නවා කියලා මම දන්නවා. එක මිනිහෙක් එතනින් අයින් කරා කියලා ඒ මිනිහාගේ දුක කිව්වයි කියලා මට අදාළතාවයක් නැහැ. ඊට වැඩිය දහස් ගාණක් ඒ මිනිහා නිසා දුක් විඳිනවා. මෙහි ආවට පස්සේ කීප දෙනෙක් මට ඇවිල්ලා කතා කරා. මම අත්අඩංගුවට ගත්තට පස්සේ මේ කසිප් පුරා අල්ලන උකුරණ තැන් තාම හෙරෝයින් අයිස් වලට නම් කවුරුත් කතා කරන්න ආවේ නැහැ. ගෙවල් වල ලොකු ප්‍රශ්න තියෙනවලු. දරුවල් අසනීපෙන්ලු. නෝනා අසනීපෙන්ලු. ඒ නිසා මහත්තයෝ මේ ටික කරගෙන යන්න ටික දවසක් දෙන්න. මම මාසයකට මහත්තයාට නඩු දෙක තුනක් දෙන්නම්. නේද? ඉතින් මට එහෙම කතා කරනවා මාසයකට නඩු දෙක තුනක් දෙන්නම් මේ කරගෙන යන්න දෙන්න කියලා. මම මගේ කිසිම දවසක මම ඒක දෙන්නේ නැහැ. නේද? බලාපොරොත්තු වෙන්නත් එපා. මට ඔය කට්ටියගේ සහයෝගය ලබා දෙන්න මම මේ දේ පාලනය කරගන්න ඔයාලගේ දායකත්වය දෙන්න දකින හැමතැනකදීම මේ සම්බන්ධව කියන්න මගේ දුරකථන අංකයට මට ඇමතුම් අරගෙන මට කියන්න අහවල් තැන තියෙනවා කියලා එක එක්කෙනාගේ පුද්ගලික අවශ්‍යතාවයන් වලට නෙමෙයි පුද්ගලික තරහන් වලට පරිගන්න නෙමෙයි නැතුව මේ දේ නවත්ත ගන්න අපි කටයුතු කරනවා. එහෙනම් කාලය ගොඩක් ගිහිල්ලා තියෙනවා මම ගොඩක් වෙලා කතා කරා. මම බලාපොරොත්තු වෙනවා මීට වඩා හොඳ සමාජයක් හොඳ පිරිසක් අපි මේ පාරේ යන වෙලාවට දකී කියලා. ඕන කෙනෙක් ඕන වෙලාවක අවිල්ලා කතා කරන්න ඕනම ප්‍රශ්නයකට මම ඉන්නවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මානිය දෙන්න බොහොම ස්තුතියි. ස්තුතියි. මාර්ග නීති පිළිබඳව මත්ද්‍රව්‍ය පිළිබඳව ඉතා වටිනා විශේෂයෙන්ම තරුණ සමාජයට වටිනා වචන ස්වල්පයක් මේ ස්ථානයට මස්ජිදුර් රහ්මාන් පල්ලියට පැමිණ අදහස් කිහිපයක් පවත්වපු මිස්ටර් එම්.ආර්. නවරත්න මහත්මයා බේරුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා අපේ පාලන කමිටුව වෙනුවෙන් මෙතනට පැමිණ සිටින
අපේ තරුණ සමාජය වෙනුවෙන් සංවිධාන කමිටුව වෙනුවෙන් ආයි ස්තුතිය පුද කරනවා.